දවසක් යාළුවනේ අද චුට්ටක් දුක දවසක් මොකෝ අක්කිගේ අන්තිම දවස මෙල්බර්න් වල. ඉතින් අපි අක්කිවාද එයාපෝට් එකට ඩ්‍රොප් කරන්න යන්නේ. අක්කි මාසයක් හිටියා මෙල්බර්න් වල අපිත් එක්ක. අක්කි මාව මාර්ම ක්ලෝස්. ඉතින් ඈත් වෙලා ඉද්දි ගොඩක් අමාරුයි. කොහොම හරි අපි රෙඩි වුණා එළියට යන්න. මොකෝ අක්කි කිව්වා යාර තව ලාස්ට් මිනිට් shopping ටිකක් කරගන්න ඕනේ කියලා. guys අන්තිම ඉල්ලොක්ස්ගේ බලවන උගලුන් දන්නවා අක්කා කොච්චර shopping කරාද කියලා. ඉතින් එයා හිතන් ඉන්නේ තව කිලෝ 5ක් විතර වගේ ඉතුරුලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් shopping කරමු කියලා. ඉතින් අක්කි තව chocolates ඔය තව shopping ටිකක් ඔය කරලා අපි ගියා අපේ ෆේවරිට්ම මාචක බොන්න. මෙන්න මේ මාචක මාරම හොඳයි. අක්කිත් මේ මාචකට මාරම ආසෝනයි. ඒ හින්දා මේ මාචක අපි අරන් දුන්නා අක්කිට ඩුබායි ගිහිල්ලා හදාගෙන බොන්න. ඊට අපි ලස්සන එළිය walk එකක් දාලා ඉක්මනටම ගෙදර ගියා. මොකද අක්කිට ෂවර් එකක් ගන්න ඕනේ කිව්වා change කරගන්න එයාගේ ඇඳුම් ටික. ගෙදර යන ගමන් අක්කි කිව්වා එයාට ගුස්මන් අන්තිමට කන්න ඕනේ කියලා ඩුබායි යන්න ඉස්සෙල්ලා. ඉතින් අපි ඒ දේ කරා. ඊට පස්සේ කොටබස්ගේ ආසම් ෆෘට් එකේ යාළුවනේ චෙරීස් අපි ඒ බකට් එකත් අරගෙන එයාපෝට් එකට ආවා. ඉතින් මේ පේනවනේ 1 2 ඔක්කොම කටේ බාගෙන. ඊට පස්සේ අපි check in වෙන්න ගියා. කොහොම හරි අපි දැනගෙන හිටියා චුට්ටක් බර වැඩි ඕවර් වේට් කියලා. ඔව් ඒ ගත්ත ටිකට යාළුවනේ. ඒ වුණාට අක්කි කී හිටියේ එතන ගිහිල්ලා පේ කරලා එක්ස්ට්‍රා ලගේජ් වලට යමු කියලා. ඒ වුණාට ඒගොල්ලන් බෑ කියලා අක්කිව එව්වා අන්පැක් කරලා බර අඩු කරගන්න. ඉතින් අක්කි කිව්වා ඒව ටික ෂිප් කරලා එවන්න කියලා. එහෙනම් ඊළඟ මිනි vlog එකේ ඔයගලව ඉක්මනටම හම්බ වෙනවා. ගොඩක් ආදරෙයි.